හලෝ ඔගලන් හොඳින් ඉන්නවා කියලා හිතනවා මම. ඉතින් මම මට හිතට ආවා අද මට වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක මට මගේ ඔළුවට ආපු දෙයක් තමයි අපිට අපේ සමාජයේ ගොඩක් ඒගොල්ලන් කියනවා හරි දේ කරන්න ඔයා කරන දේ හරි ඔයා කරන දේ වැරදි කියලා කියන්න පුළුවන්. ඒ වගේ හයියෝ මං ගොඩක් වැරදි කරා. ඉතින් ඔය වගේ ගොඩක් මිනිස්සු හරියට පසුතැවෙනවා තමන් මොකක් හරි වැරද්දක් කරා කියලා. ඇත්තටම අපේ ජීවිතේ අපි මේ ලෝකෙට එනකොට අපිට තියෙනවා ගොඩක් ඒක ඇවිල්ලා හරියට ඉන්ස්ට්‍රක්ෂන් බුක් එකක් වගේ මොන හරි බඩුවක් ගත්තම අපිට ඒකේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් නේ. ඒ වගේ තමයි අපේ ජීවිතේත් ඒ අපි යන ලයිෆ් එකේ මැනුවල් එකක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි ඒවා මේ ලෝකෙට එනකොට හිතාගෙනම ආවේ අපි ඒ දේ අත්දැකීමක් ගන්න ඕනේ කියන එක. ඉතින් සමහර ලාවට තියෙනවා සමහර ගන්න අත්දැකීම් අපිව ගිහිල්ලා ඩෙඩ් එන්ඩ්ස් වලට ගිහිල්ලා දාලා අපිව ආයෙ පස්සට හරවලා ගන්නවා. ඉතින් ඒ වගේ තැන්වලදී අපි කියන්නේ අපේ ජීවිතේ එක ෆේලියර් එකක් අපිට වැරදුනා. ඉතින් එහෙම කිව්වට ඇත්තටම අපිට වෙන්න තියෙන වෙන දෙයක්. මොකද ඇත්තටම අපි ඒක අපේ ඒ සබ්කොන්ෂස් මයින්ඩ් එකෙන් ඒ යටිහිතෙන් අපි දන්නවා අපිට ඒක අත්දැකීමක් කියන එක. මොකද අපේ ජීවිතේ අපේ ඊළඟ පියවරවල් පිම්මවල් පනින්න අපි ඒ මොකක් හරි තැනක අපි නැවතුලා අපිට ඒක අපි හිතන විදියට හරි ගියේ නැත්නම් ඒ කියන්නේ ඒක අපි වැරදිච්ච දෙයක් නෙවෙයි. ඒක අපි ජීවිතේ අපි හිතාගෙනම ආපු අත්දැකීමක් ගන්න අවස්ථාවක්. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඒ වගේ අවස්ථාවල් තියෙනවා. අපි එක අවස්ථාවකදී අපිට ඒ අත්දැකීම ගන්නවා. ඒක අපේ ඇත්තට මේක ජීවිතේ ඊළඟ පියවර යන්න ටෙස්ට් එකක්. ඉතින් ඒ ටෙස්ට් එකෙන් අපි කරන්නේ සමහර ලාවට ඒක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ ඒ අපි කරපු අපි කියමුකෝ ඒ අත්දැකීම අපි හරියටම ඒකෙන් අපි හරියට පාඩමක් ඉගෙන ගන්න නැතුව අපි කරන්නේ ඊට පස්සේ ඒ අත්දැකීම අපි දානවා එකට වෙන ෆ්ලේවර් එකක් හරි එක්ක වෙන පර්ෆියුම් එකක් දාගෙන එක්ක වෙන ඇඳුමක් ඇඳගෙන වෙන ඇඳුමේ පාට වෙනස් කරලා එක්ක කන කෑමක් නම් කෑමේ රස වෙනස් කරලා කොහොම හරි කරාට ඇත්තටම අපිට වෙන්නේ අපිට ඒ අත්දැකීම ලබලා ඒ අත්දැකීම ඉවරයක් කළ ඊළඟ හර්ඩල් එකට යන්න. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අපි ඒ අත්දැකීම එක එක විදියට කරනවා. ඒක එතකොට අපිට ඒක ඒ විශ්වයෙන් අපිට දෙනවා ඒක එක එක විදියට ඒ ප්‍රශ්න පත්‍රය දෙනවා. ඉතින් ඇත්තටම අපිට තියෙන්නේ තේරුම් ගන්න අපිට ඒක ඒ පැත්තට අපි පොඩ්ඩක් හරි අපේ ජීවිතය ගැන අපිට පොඩි දැනුමක් ගත්තොත් ඇත්තටම අපි ජීවිතේ වැරදි කරන්නේ. මගේ අදහස අපි ජීවිතේ වැරදි කරන්නේ. අපි මේ ලෝකෙට ආවේ හැබැයි ගොඩක් අත්දැකීම් ගන්න එක ඒගොල්ලන්ගේ අත්දැකීම් එක විදියයි. සමහර ඒගොල්ලන්ගේ අත්දැකීම් ඇවිල්ලා ලෙඩ වලින් එන්න පුළුවන්. සමහර ඒගොල්ලන්ගේ අත්දැකීම් මම දන්න ගොඩක් ඒගොල්ලන් ඉන්නවා. ඒගොල්ලන් අහිමි වීම. ගොඩක් ඒගොල්ලන් පවුලේ එක පිට ගොඩක් ඒගොල්ලන් ජීවිත අහිමි වෙලා තියෙනවා. සමහර ඒගොල්ලන්ගේ ගොඩක් ඒගොල්ලන්ගේ උදාහරණයක් මගේ තිබුණේ මිනිස්සුන් ඒ කියන්නේ රිලේෂන්ෂිප්ස් ඒ කියන්නේ අඹුසැඹියන් විතරක් නෙවෙයි හැම අතකින්ම රස්සාවෙන්ද යාළුවන්ගෙන්ද පවුලෙන්ද හැමෝගෙන්ම මම ඉගෙනගත්ත මගේ ජීවිතේ මට ගෙන ආපු ඒ අත්දැකීම් තමයි රිලේෂන්ෂිප්ස් වලින් ඒ මගේ ආත්මයට තියෙන බැඳීම ඒ සෙල්ෆ් රිලේෂන්ෂිප් එක හදාගන්න තමයි මම ඒ අත්දැකීම් ගෙනාවේ. ඉතින් ඒ වගේ සමහර තව ගොඩක් ඒගොල්ලන් ඉන්නවා ජීවිතේ ලෙඩ වලින්. ගොඩාක්
බිට්වීන් ලයිෆ් ඇන්ඩ් ඩෙත් ලෙඩ තියෙනවා. ගොඩක් අමාරු වෙලා ලෙඩ වලින් හොඳ වෙන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතේ අපි හැමෝම ගන්නේ අත්දැකීම්. ඉතින් ඒකින්ද ඒ අත්දැකීම් අපි විඳින්න ඕනේ. ඒ කියන්නේ ඒ හැම අත්දැකීමක්ම ගොඩක් වෙලාවට සමහර අත්දැකීම් තියෙනවා ඒවා අපිට පාඩමක් කරගන්න ඕන. සමහර අත්දැකීම් අපි ඒවෙන් සතුටු වෙලා ඊළඟ හර්ඩල් එකට යන්න ඕනේ. ඉතින් මම ඕගලන්ට අද කියන්නේ මට එක හිතට ආවේ කියන්න. මොකද මගේ ජීවිතයේ අත්දැකීම් වලින් එහෙමනම් මං ජීවිතේ මං සෑහෙන වැරදි ගොඩාක් මං කරලා තියෙනවා. හැබැයි මං ඒක පිළි අරගෙන තියෙන්නේ අත්දැකීම් මගේ ජීවිතේ මම මේ ලෝකෙට ආවේ අත්දැකීම් ගොඩක් අරගෙන. ඉතින් මං හිතනවා මේක කාට හරි ඇහෙන්න ලැබිච්ච කෙනෙක්ට ඒක ඕගලන්ගේ ඊළඟ ඡේදයට යන්න මොකක් හරි ඕගලන් ජීවිතේට ඇවිත් ඉන්නවා නම් මෙහෙම වැරදි කරනවා කියලා කිසිම දවසක ඔයා දුක් වෙන්න එපා. මොකද ඔයා වැරදි කරන්නේ නැහැ. ඔයා කරන්නේ ඔයාගේ ආත්මය ඔයා මේ ලෝකෙට එනකොට ඔයා ඒ ගෙනාපු අත්දැකීම් විඳිනවා. ඉතින් ඒකින්ද මං ඕගලන්ට එහෙනම් ආදරයෙන් අද දවසට good luck, happy week, happy Tuesday and එහෙනම් ආයි වීඩියෝ එකකින් මං එනකන් ඕගලන්ට ආදරෙයි. අරෝෂා